අයිබුවන් බොහෝ කාලයක් නිස්සද්දව හිටි මම කල්පනා කරනවා සාහිත්‍ය පොතපත සම්පාදනය කරන ගමම්ම මේ සමාජයට මගේ දැනුම යම්කිසි ආකාරයෙන් ලබා දෙන්න. විශේෂයෙන් මේ අවස්ථාව මගේ කට අරින්න කිසිම අවස්ථාවක් මට ලැබුණේ. මම කල්පනා කරනවා මං සම්පාදනය කරපු පොත් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කරපු පර්යේෂණ අතර ඊටාම වැදගත් පර්යේෂණයක් ලෝවැඩ සංග්‍රහය. අපි ලෝවැඩ සංග්‍රහය ගැන කතා කරනකොට අපට මතකයට නැගෙන්නේ විදාගම මෛත්‍රිය හාමුදුරුවෝ. උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහය සම්පාදනය කරා. උන්වහන්සේගේ මුල්ම කෘතිය වශයෙන් සලකන්නේ ලෝවැඩ සංග්‍රහය. ලෝවැඩ සංග්‍රහය සම්පාදනය කරනකොට උන්වහන්සේ බොහොම තරුණ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒ කවි ලියනකොට 135ක් විතර කවි තමයි උන්වහන්සේ ලියලා තියෙන්නේ. මේ ලෝවැඩ සංග්‍රහය අපි දන්නවා අපේ සාහිත්‍ය පොතපත තියෙන්නේ පුස්කොළ පොත්වල. පුස්කොළ පිටපත්වල තමයි සාහිත්‍ය පොතපත බොහෝ කාලයක් ආරක්ෂා වෙලා ආවේ. අනුරාධපුර යුගයේ අපේ මුල්ම සාහිත්‍ය ග්‍රන්ථය වශයෙන් දැනලා තියෙන දම්පියා අටුවා ගැටපදයේ සිට මහනුවර යුගයේ දක්වා ලියවිච්ච පොතපත ආරක්ෂා වෙලා තියෙන පුස්කොළ පොත්. ඒතකොට ලෝවැඩ සංග්‍රහය සංස්කරණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම විදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ඒ කාලේ පාවිච්චි කරලා තියෙන පුස්කොළ පිටපත් පුස්කොළ වල තමයි තමගේ සාහිත්‍ය ග්‍රන්ථ ලියලා තියෙන්නේ. අපි සාහිත්‍ය ග්‍රන්ථයක් සංස්කරණය කරනකොට එවැනි පුස්කොළ පිටපත් එකක් දෙකක් අරගෙන එක කරන්න බෑ. දැන් බොහෝ දුරට අපේ වර්තමාන වෙනකොට අපේ විශ්වවිද්‍යාල වල පරිශීලනය කරන පොත් තියෙන සංස්කරණය කරපු පොත් බොහෝ දුරට පොත් තියෙන්නේ. කුමාරතුංග මුනිදාස සංස්කරණය කරපු පොත් තියෙනවා. විද්‍යෝති සහ විද්‍යාලංකාර ගුරුකුලවල පඬිවරු සංස්කරණය කරලා තියෙන සාහිත්‍ය ඒක ගද්‍ය වෙන්න පුළුවන්, පද්‍ය වෙන්න පුළුවන්, පාලි හෝ සංස්කෘත වෙන්න පුළුවන්, ත්‍රිපිටකයට අදාළ වෙන්න පුළුවන්. මේ පොත් බොහෝමයක් සංස්කරණය කරලා තියෙන පිටපතක් හෝ දෙකක් බලාගෙන. එතකොට ලංකාවේ තිබිච්ච පරිසරයේ දීර්ඝ කාලයක් යන අපි සාකච්ඡා කරලා බලනකොට ලංකාවේ තිබිච්ච එච්චර අපේ රාජ්‍යත්වයේ කලින් කලට බොහොම බිඳ වැටිලා තියෙන ලංකාවේ පාලකයට අභියෝගයල්ලා තියෙනවා. එක්කෝ දකුණු ඉන්දියාවෙන් නැත්තම් බොහෝ පාලකයන් මෙලට පාලන තන්ත්‍රය පැහැර ගන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට එහෙම උත්සාහ කරපු අවස්ථාවේ අපේ මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ කටයුතු වල නියැලෙන්නේ ගොඩක් දුරට භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා තමයි මේ සාහිත්‍ය මේ වටිනා සාහිත්‍යයේ උරුමකාරයෝ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා උරුමකාරයෝ උනාට ඒ සඳහා උපදෙස් ලබා දෙන්නේ, අනුශාසනා කරන්නේ, ලියන්න කියන්නේ, ආරාධනා කරන්න කියලා ආරාධනා කරන්නේ අනිවාර්යයෙන්ම රජවරු නැත්නම් ප්‍රභූවරු. එතකොට මේ ලෝවැඩ සංග්‍රහය මේ ලියන්න කියලා ආරාධනාවක් කළනේ. ඒ කාලේ විදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ඉතින් තරුණ කාලේ පොත ලියනකොට විශේෂයෙන්ම උන්වහන්සේ වනවාසී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් තමයි සලකන්නේ. උන්වහන්සේගේ පිරිවන ඝනානන්ද විදාගම ඝනානන්ද පිරිවන. එනම් උන්වහන්සේ මහනෙත් පාමුල මූලායතන 8ක් තිබුණා. එතකොට මේ මූලායතන 8න් මහනෙත් පාමුලට තමයි උන්වහන්සේ අයිති වෙන්නේ. එතකොට මේ උන්වහන්සේ පොතක් ලියනකොට උන්වහන්සේ තරුණ කාලේ 135ක් පමණ පොත් තමයි ලියලා තියෙන්නේ. මේ කවි ගොඩක් ආරක්ෂා වෙලා ආවේ පුස්කොළ ලියවලා සටහන් කරලා. ඒ කාලේ පිරිවෙන් වලට ඒ කාලෙම කෝටි යුගයේ උන්වහන්සේ ලියන කාලෙම මේ පොත පිරිවෙන් වල උගන්වන්නත් ඇති. හැබැයි උන්වහන්සේ කාලයත් සමග පරිණත වෙද්දී උන්වහන්සේ ග්‍රන්ථ තවත් සම්පාදනය කරලා ලෝවැඩ සංග්‍රහය පමණක් නෙවෙයි. උන්වහන්සේ සම්පාදනය කරලා තියෙනවා. ලෝවැඩ සංග්‍රහය පමණක් නෙමෙයි උන්වහන්සේ හංස සංදේශයේ, කවුලකුණු මිනිමල්, බුදු ගුණ අලංකාරය වැනි පොත් උන්වහන්සේ සම්පාදනය කරලා තියෙනවා. එතකොට මේ ග්‍රන්ථවල අනිවාර්යයෙන්ම උන්වහන්සේ තමන්ගේ
මහණෙත් පාමුල අධිපති බවට පත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මුල් ලෝවඩ සංග්‍රහ තමයි උන්වහන්සේගේ මුල්ම පොත. ඒකේ මහණෙත් පාමුල අධිපති වුණා කියලා සඳහනක් වෙන්නේ. දැන් එතකොට එතකොට මහණෙත් පාමුල අධිපති වුණන් පස්සේ තමයි උන්වහන්සේ හංස සන්දේශේ බුදු ගුණ අලංකාරේ කවුලකුණු මිනිමල් මේ වගේ පොත් සම්පාදනය කරේ උන්වහන්සේ මහණෙත් පාමුල අධිපති හිමි නමට පත් වුණන් පස්සේ තමයි. ඊට පස්සේ අපි බලනවා උන්වහන්සේ මුලින්ම ලිව්ව පොත උන්වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් නායක ස්වාමීන් වහන්සේ නමක් උනාට පස්සේ උන්වහන්සේ නැවත උන්වහන්සේ ලියලා තියෙනවා ලෝවැඩ සංග්‍රහව තවත් පද්‍ය එකතු කරමින්. එතකොට දැන් අපේ ලංකාවේ වර්තමානයේ පාවිච්චි වෙන මේ ලෝවැඩ සංග්‍රහව තියෙන කවි 140ක්. මට දවසක් පුස්කොළ පොතක් මට ලබා දුන්නා මන්තින්ද පිරිවෙනේ අපේ නායක හඳුරු දැනට ඉන්න උන්වහන්සේ තිස්ස මහරාමේ ඉන්දානන්ද හඳුරු මම සේවය කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට මේ ලෝවැඩ සංග්‍රහාවක් මම කිව්වා උන්වහන්සේ මට ආමතුනේ පොත් කිහිපයක් තියෙනවා නම් ගෙනත් දෙන්න මම මේවා පරිශීලනය කරලා ඔබ වහන්සේට ලබා දෙන්නම් කියලා. උන්වහන්සේ මට ලෝවැඩ සංග්‍රහාවක් මට ලබා දුන්නා බලන්න කියලා. මම මේක ගෙදර ගෙනල්ලා පරිශීලනය කරන බලනකොට කවි 135යි තිබුණේ. මට බොහොම සැකයක් ඇති වුණා. ඇයි මේ කවි 135ක් මේ ලෝවැඩ සංග්‍රහාවේ තියෙන 140ක් තියෙනවනේ. මේක කල්පනා කරනකොට මම කල්පනා කරා මොකද්ද මේකේ තියෙන වෙනස කියලා. වෙනස කියලා කල්පනා කරනකොට මම පිටපත් 10ක් පරික්ෂා කරා පුස්කොළ පිටපත් කීයක් කවි තියෙනවද කියලා. ඉතින් හරිම පුදුම සහගතයි. මම පරීක්ෂා කළ පොත් අතර මට උන්වහන්සේ ලබා දුන්න පොත අයිති මොකද අපි මහා මන්තින්ද පිරිවෙනට නෙමෙයි මේක දාය පන්සලටත් නෙමෙයි මාතර පොල්හේනි අපේ බුද්ධ වංශ හාමුදුරුවෝ තමයි දැන් පොල්හේනි පන්සලේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ පන්සලේ එකතු වෙන පොතක් තමයි මට අපේ තිස්ස මහරාමේ ඉන්දානන්ද හාමුදුරුවෝ අපේ මහත්ය කුමාරගෙන් මට ගෙනත් දුන්නේ කන්දේවත්ත මහත්තයා එතුමාගේ මාර්ගයෙන් තමයි මට ලබා දුන්නේ. එතකොට මේ පොතට අමතරව මම පරික්ෂා කරන්න පටන් ගත්තා ලෝවැඩ සංග්‍රහාවේ ඇත්තට මොකද මේ 140 මේ 135ක් වෙන්න හේතුව කියලා. එතකොට මේ කල්පනා මම පරික්ෂා කරන්න මං ගිය ස්ථාන කිහිපයකට. ජාතික කෞතුකාගාර පුස්තකාලේ පුස්කොළ පොත් පරික්ෂා කරා. මම ජාතික කෞතුකාගාරේ පුස්කොළ පිටපත් 3ක් හොයාගත්තා ලෝවැඩ සංග්‍රහාවට අදාළ. ඊට පස්සේ මම කල්පනා කරා මේ තවත් මේක හරියන්නේ මට ජාතික කෞතුකාගාර පොත් හොයනකොට ඊට වැඩිය විශාල පද්‍ය තියෙන 140ක් නෙමෙයි 190 තියෙන ඒවා 145 තියෙන 155 තියෙන ඒවා මේ ලෝවැඩ සංග්‍රහාව කවි මට හමුණා. මම කල්පනා කරා මොකද්ද මේකට හේතුව කියලා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පුස්කොළ පිටපත් 6ක්ම බැලුවා. පුස්කොළ පිටපත් 10යි. පස්සේ මට අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් මට සොයාගන්න ලැබුණා තවත් පුස්කොළ පිටපතක් 11ක් වෙන පිටපතක්. ඒක සන්නයක් සහිත ලෝවැඩ සංග්‍රහාවක්. ඒකේ තියෙන කවි 135යි. 135කට විතරයි අර්ථ ලියලා තියෙන්නේ. එතකොට මට නිගමනයට මම නිගමනය කළා මේ 135 පොත් ලියලා තියෙන්නේ තරුණ කාලේ තමයි. හැබැයි උන්වහන්සේගේ මේ අලුත් පොත්වල අපි කියමු පසු කාලින උන්වහන්සේ අලුත් පොත් නෙවෙයි පසු කාලින පොත්වල උන්වහන්සේ තවත් කවි එකතු කරමින් ලෝවැඩ සංග්‍රහාව සංස්කරණය කළා තියෙනවා. උන්වහන්සේ මහණෙත් මාමුල අධිපති බවට පත් වුණාන් පස්සේ තමයි උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහය නැවත සංස්කරණය කළා තියෙන්නේ. අපි දන්නවා අපි මුල්ම ලෝවැඩ සංග්‍රහයේ තියෙන්නේ වීදාගම වෙහෙරෙහි මෙත් තෙරෙඳු සඳ සාධාරණව පැවසූ මෙත් සිතින් නද බාධා නොවි මොක් දැකුමට බැඳීමේ පද බාධා සතුන් සිත පවතිවා නිබඳ කියලා තමයි ලෝවැඩ සංග්‍රහව උන්වහන්සේ මුල්ම කාලේ රචනා කරනකොට කතෘ බව පෙන්වලා දෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ තවත් පොතක උන්වහන්සේ සඳහන් කරනවා අලුත් පොත්වල අලුත් ලෝවැඩ සංග්‍රහාවේ උන්වහන්සේ සංස්කරණය කරන් පස්සේ අලුතෙන් උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහයට තවත් කවියක් එකතු කරනවා. ඒ කවිය තමයි කිත් දිගු බින්සු සෙදු නිති හැම සඳ මෙත් මහණෙත් පාමුල මහ යති සඳ සත්අග සිත් කළ සුගතිඳු පද
වැඳ සිත් ලෙත අත්කලි මොක් සැප මනනොද කියලා කවියක් එකතු කරලා උන්වහන්සේ තමන් මහනෙත් පාමුල අධිපති හිමියන් කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් බලන්න ලෝවැඩ සංග්‍රහව කවි 135කින් සීමා වෙන පොතක් නෙමේ. කවි 200 මං සංස්කරණය කරලා තියෙනවා දැනට පොතක්. දැන් මට ඔයාලට පෙන්නලා දෙන්න පුළුවන්. බලන්න මේ පොත ලෝවැඩ සංග්‍රහව අසම්පූර්ණ සංස්කරණ වලින් යටපත් වූ වීදාගම මෛත්‍රී හිමිගේ ලෝවැඩ සංග්‍රහව කියලා පොතක් මං මුද්‍රණය කරලා දීලා තියෙනවා. මේ පොතේ දැන් මේ පොත මම පෙන්නනවා. මුලින්ම 140 තියෙන පද්‍ය සංඛ්‍යාව මම පෙන්නලා තියෙනවා. අලුතෙන්ම එකතු වෙන කවි 141 ඉඳලා 141 ඉඳලා මම එකතු කරලා තියෙනවා. එතකොට මේ පොතේ තියෙනවා කවි ගත්තොත් දැන් ආරම්භ කවි අපි හැමෝම දන්නවා. සෑම පොතක තියෙන සෙත් සිරිදෙන මහ ගුණ මුහුදානම් කියලා මේ කවියෙන් ආරම්භ වෙන්නේ. මේ කවියේ පළවෙනි කවිය වශයෙන්. එතකොට 140යි වර්තමානයේ සංස්කරණ පිටපත් දෙකක් විතර පමණ සංස්කරණය කළා. බොහෝ දුරට මම සංස්කරණ ගොඩක් පරිශීලනය කළා. මේ 140 කවියේ තියෙන්නේ විද්‍යෝදය පිරිවෙනේ හිකනපෝ පළොන්නරුවේ විමල ධම්ම නාගහාමුදුරුවෝ ලෝවැඩ සංග්‍රහවලිය තමයි පරණම සංස්කරණයක් කියන්නේ. පරණම සංස්කරණය නෙවෙයි 140 තියෙන සංස්කරණය වෙන්නේ. ඊට පස්සේ මේ සාමින් වහන්සේලා පුස්කොළ පොත් බලලා නැතුව ලෝවැඩ සංග්‍රහව කොහේ වචන ටිකක් මේව කරගෙන වියතුන් හෝ ගිහි පැවිදි වියතුන් මේක සංස්කරණය කළා. ශාලා අරුබුදයක් මේ ලෝවැඩ සංග්‍රහය. එතකොට මම ලෝවැඩ සංග්‍රහයේ කවි 271ක් තියෙන බවට මම පුස්කොළ කියවලා මම මගේ මේ පොතේ සටහන් කරලා තියෙනවා. 271ක් මගේ ලෝවැඩ සංග්‍රහයේ මම සංස්කරණය කරපු ලෝවැඩ සංග්‍රහයේ පෙන්නලා දීලා තියෙනවා. 270 මේ දෙකක් වශයෙන් මේ 272ක් කියලා තියෙන මේක 271යි වෙන්න ඕනේ. ඒක මේ පද්‍ය දෙකක් එක සැරේට යෙදিলা තියෙනවා සංස්කරණය කිරීමේ. දැන් මට මගේ පුස්කොළ පොත් පරිශීලනය කළා මේ කෞතුකාගාරයෙන් ගෙනාව පුස්කොළ වල කවි 8ක් මගේ හැල්ලා තියෙනවා. ඒ කවියටත් මේකට එකතු වෙන්න තියෙනවා. දැන් මම මේ වෙනකොට ලෝවැඩ සංග්‍රහව භාවසන්න සහිතව භාවාර්ථ සහිතව ඉදිරියේදී මේ මුද්‍රණය කිරීමට පාඨකයන්ට ලබා දීමට අදහස් කරලා දැන් 150ක විතර භාවාර්ථ ලියලා තියෙනවා. ඉදිරියේදී මේක කවි කිහිපයක් වෙන්වෙන්වගෙන ඉදිරි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මෙහි තියෙන වෙනස් කොහෙන්ද මේ කවි අරගෙන තියෙන්නේ කියලා. ඉතින් බොහෝ අපේ වර්තමාන කාලේ අපේ විශ්වවිද්‍යාල වලින් හෝ වෙනත් ආයතන වලින් මේ පුස්කොළ පිටපත් බලලා පොත්පත් සංස්කරණය කිරීම සිද්ධ වෙන්නේ. තියෙන සංස්කාර ඒ පිළිබඳ ඒ පොත් බලම වෙන විදිහ මේ වගේ පරිශ්‍රණය කළ සොයා බැලීමක් සිදු කෙරෙන්නේ. මේ පිළිබඳ ප්‍රචාරයකුත් ලැබුණේ ලබා දීමට කවුරුත් ඉදිරිපත් වුණේ මේ පිළිබඳ ලියන්න. බොහෝ එක පත්තරයක තීරුලිපි ලියන මහත්මයෙක් චන්දන ඉලන්දාරිගේ මහත්තයා මේ සම්බන්ධව දිවින පත්තරේ ලිපියක් පළ කරා. ඒ වගේම දිනමින පත්තරේ බන්දුල කියලා මහත්තයෙක් මේ සම්බන්ධව ලිපියක් පළ කරලා සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ලෝවැඩ සංග්‍රහ සම්බන්ධයෙන් තව පුළුල්ව මේ කොටස් සම්බන්ධව සාකච්ඡා කළා. මේ ලෝවැඩ සංග්‍රහව පාඨකයන්ට තවදුරටත් මෙහි තියෙන අලුත් සොයාගත කවිවල විශේෂත්වය තහ ඒ කවි කොහෙන්ද උපුටාගෙන තියෙන්නේ, ඒ කවිවල අඩුපාඩු තියෙනවද නැද්ද, පිටපත් පුස්කොළ පිටපත් මැකිලේද නැද්ද කියලා ඉදිරියේදී පාඨකයාට මම මේ මගේ YouTube නාලිකාව හරහා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මගේ YouTube නාලිකාව කියවලා subscribe කරලා bell icon එක ඔබලා like එකක් දාලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා මම මගේ පොත්පත් කියවන සහ මගේ Facebook වල සහ WhatsApp වල ඉන මගේ හිත මිත්‍රාදීන්ගේ මගේ හිතවත් ස්වාමීන් වහන්සේලාගේ මගේ සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ස්තුතියි. තවත් දවසක හමු වෙමු.